Start. uh, Start with Aibuan, no? අයිබෝවන් මම ප්‍රිහේෂ් රත්නායක මම ශ්‍රී ලංකාවෙන් දැන් ආවේ මාතකින් Melissa Ikanayaka, මමත් ශ්‍රී ලංකා ඉඳලා ආවේ. අපි රයිට්ස් කන් වැඩසටහනට සහභාගී වෙන්නේ ලංකාවේ KM ලංකාවේ සිවිල් සමාජය නියෝජනය කරමින් අපි ශ්‍රී ලංකාවේ විවිධ වැඩසටහන් ප්‍රධානයෙන්ම තරුණයන් කේන්ද්‍ර කරගත් තාක්ෂණය දියුණු කිරීම වැඩසටහන් කරමින් ඒ පිළිබඳව තවත් දැනුම හොයාගන්නට අපේ දැනුම බෙදාගන්න තමයි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. අපි මේ දවස් තුන පුරාවටම අපි දේවල් කතා කරපු හින්දා අපි තායිවානය ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. ඔයා දකින්න විදිහට මොනවද තායිවානයේ ලස්සනම දේවල්? මං හිතන්නේ මට මුලින්ම තායිවාන ආවට පස්සේ තේරුනේ කාලගුණය වේද එක. ගොඩක් සීතලයි. මම එන්නේ ශ්‍රී ලංකාවින්ද. ශ්‍රී ලංකාව ගොඩක් රස්නේ රටක්. මම මෙහෙට එන්න කලින් ගොඩාක් රස්නේ දවස් ටිකක් පහු කරලා ආවේ. ඉතින් මෙහෙට ආවට පස්සේ කාලගුණේ ගොඩක් සීතලයි ආසයි. ඒ ටික තමයි මම දැක්කේ සිටි එක. නගරේ ගොඩක් ලස්සනයි. රෑට ගොඩක් ලස්සනයි. දවල්ටත් හරිම ලස්සනයි. ගොඩාක් අවුව නෑ. හරිම peaceful. මටත් එහෙමයි. ඒ කියන්නේ අපේ ලංකාව ගත්තම කොළඹ හරිය සෑහෙන ඒ කියන්නේ උෂ්ණත්වය වැඩි ස්ට්‍රස්. අපේ හැබැයි රට මැදට ගියාම තියෙන කාලගුණය වගේ තමයි මෙහි ඩිග්‍රීස් 15ක් වගේ උෂ්ණත්වයක් තියෙන්නේ. හරිම මමත් ආසයි මේ වෙදර් එක ඇවිදගෙන යන්න සෑහෙන ලොකු එක්ස්පීරියන්ස්. මට හිතෙනවා මම ලංකාවේ ඉන්නකොට ඇවිදින්න කැමති නැහැ. මොකද හරිම රස්නේ දාඩියයි ඇවිදිනකොට මහන්සි සෙනග අනිත් දේ තමයි තායිවාන් වල මිනිස්සු හරිම ඩිසිප්ලින්ඩ්. විනය ගොඩක් හොඳයි. ඒගොල්ලෝ විනය ගරුකයි. ඉතින් හරිම ලේසි මගතොට ඇවිදින්න. ඉතින් ඒවත් එක්ක මම හිතන්නේ මාත් ගොඩක් විනෝද උඩා ඇවිදිද්දී. ඔව් ඒ කියන්නේ ලංකාවට වඩා මම හිතන්නේ ගොඩක් ප්‍රවාහනය අතින් ගත්තම තියෙන පහසුකම් එහෙමත් හැමෝටම ගොඩක් හොඳයි. ගෙදරදී මම කැමති නෑ ඇත්තටම public transport. පොදු ප්‍රවාහන සේවය දෙන්න මම එච්චර කැමති නැහැ. මොකද හරිම මහන්සි සමහරක් වෙලාවට ඒකේ යන එක එන එකම. ඉතින් ලේසි විදියක් තමයි හොයන්නේ. හැබැයි මෙහෙදී මම හිතන්නේ ගොඩක් සාමාන්‍යව ඒක කරන්න පුළුවන් වගේ නිකන් මට ඒක හරියට එක්ස්ප්ලেইন කරන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ හරිම අපේ පහසුයිනේ. කිසිම කරදරයක් නැතුව අපිට යන්න ඕන තැනට ළඟා වෙන්නට මේ නගරය ඇතුලේ පහසුකම් තියෙනවා. ඒ වගේම ඇවිද යන්නත් කිසිම කරදරයකින් තොරව මෙහි මිනිස්සු හරිම ආශාරශීලී හරිම හිතවත්. ඒ හින්දා අපි අර වෙන රටකට ආව කියලා ලොකු වෙනස්කමකට භාජනය වුණේ නැහැ. අපි ඒ තිබ්බ දේවල් අත්විඳා. දැන් අපි කතා කරොත් අපි කාපු කෑම ගැන මම නම් ඒ කියන්නේ මේ ආසියානු සංස්කෘතියේ කෑම වලට ආසයි. නමුත් අර අපේ ගෙදර කන මිරිස් රහ නැතුව දවස් 3-4ක් යනකොට පොඩ්ඩක් අමාරුයි. නමුත් අලුත් කෑම වර්ග හැමදාම කන්න නැති හින්දා මම සෑහෙන ආසයි දේවල් අත්හදා බලන්න. එයාගේ උත්තරයට වඩා මගේ උත්තරේ චුට්ටක් වෙනස්. මම ගොඩක් ගරු කරනවා හැම රටකම තියෙන කෑම වලට ඒගොල්ලෝගේ කල්චර් එකත් එක්ක එන කෑම වලට මම ගරු කරනවා. හැබැයි මම සාමාන්‍යයෙන් කන්න කැමති ගොඩක් හුරු වෙලා තියෙන්නේ එක ජාතිය කෑම කන්න. ඉතින් මගේ රටේ කෑම තමයි මම ගොඩාක් හුරු වෙලා ඉන්නේ. ඉතින් මට චුට්ටක් විතර චැලෙන්ජින් මෙහෙ කෑම කන්න. හැබැයි මම පොඩ්ඩක් try කරා දේවල්. ඒක තමයි මගේ කෑම සම්බන්ධව තියෙන එක්ස්පීරියන්ස් එක. මම හිතන්නේ අපිට මට විශේෂයෙන්ම මිස් වුණේ ඒ කියන්නේ බලන්න බැරි වෙන දෙයක් තමයි මෙහි තියෙන චෙරිමල්. මේ කාලේ තමයි චෙරිමල් මේගොල්ලන්ගේ ඒ කියන්නේ වින්ටර් කාලේ තමයි චෙරිමල් විදෙන කාලය. ඒක තමයි අපිට ඊළඟට ඒ කියන්නේ පුළුවන් නම් අපිට මේ රටින් යන්න කලින් බලන්න තියෙන විශේෂත්වය.
ඊට අමතරව දෙයක් එකතු කරන්න තියෙනවද? මං හිතන්නේ මම නම් චෙරිමල් චුට්ටක් දැක්කා. ඊයේ පාක් එක හවස යද්දී එතන චුට්ටක් දැක්ක මම හිතන්නේ ඊට වඩා ගොඩක් ලස්සන විදියට මම හිතන්නේ මෙහි ඒක ඒක ලොකු උද්‍යාන තියෙනවා. තියලා කියලා. මං චුට්ටයි දැක්කේ. ඉතින් ඒක ඔයාට ලස්සනද? ලස්සනයි. මට නම් ලස්සනයි. ඉතින් රෝස පාටයි මාස පාටක්. ඉතින් ලස්සනයි.